ආදරණීය දේවිදේ අද අපි සාකච්ඡා කරන්නේ මේ වාද විභාගවල නියම ඕනෑම ප්‍රශ්න පත්‍රයක වැඩි දුරම ප්‍රශ්න ලැබෙන පාඩමක් වල 10 ශ්‍රේණියේ ධාරා විද්‍යුතේ පාඩම අධ්‍යයනය කරන්න. විද්‍යුතේ ගත්තාම නැත්නම් විදුලි ශක්තිය ගත්තාම නියුතේ අද ජීවිතයේදී අතිශයින්ම වැදගත් ශක්තියක් වෙලා තියෙනවා. ඒකට හේතුව සුව පහසුව අපි හැමෝටම ජීවත් වෙන්න වැදගත් වෙන මේ සියලුම යන්ත්‍ර උපකරණ. විදුලි පංකාවක් වෙන්න පුළුවන්, වාල් සමීකරණ යන්ත්‍රයක් වෙන්න පුළුවන්, විදුලි බල්බ් එකක් වෙන්න පුළුවන්, අවන් එකක්, මෝටරයක් වෙන්න පුළුවන්, විද්‍යුත් වාහනයක් වෙන්න පුළුවන්, ටෙස්ලා වගේ. ඉතින් මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්න අතිශයින් වැදගත් ශක්තිය විද්‍යුත් ශක්තිය. ඉතින් සුදුමුදේ මේ අපි ඉගෙන ගන්න යන්නේ මේ විද්‍යුත් ශක්තියේ තියෙන මූලික දේවල් කිහිපයක් පිළිබඳව. අපි ඔක්කොම ඉස්සරහ බලමු මේ විද්‍යුත් ශක්තිය හැදලා තියෙන්නේ කොහොමද කියලා. ඔයා දන්නවා අපේ පදාර්ථය ඇතුලේ තියෙනවා චූටි උපපරමාණු අංශ. මේ උපපරමාණු අංශ වල එක අංශ වර්ගයකට අපි කියනවා ප්‍රෝටෝන කියලා. මේවා තමයි ආරෝපණය. තවත් අංශ වර්ගයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන කියලා. මේවා දින ආරෝපණය. තවත් අංශ වර්ගයක් තියෙනවා නියුට්‍රෝන කියලා. මේවා උදාසීන. අපි විද්‍යුතය සඳහා පාවිච්චි කරන්නේ මේ සැහැල්ලුම කුඩා අංශ වල ඉලෙක්ට්‍රෝන කියන අංශයේදී මේ ඉලෙක්ට්‍රෝන අංශයේ හැසිරීම අනුව උදේ විද්‍යුතය ප්‍රදාන වර්ග දෙකකට බෙදෙනවා. එක වර්ගයක අපි කියනවා ස්ථිති විද්‍යුතය කියලා. අනිත් වර්ගයක අපි කියනවා ධාරා විද්‍යුතය කියලා. මේ ස්ථිති විද්‍යුතයයි ධාරා විද්‍යුතයයි අපේ තියෙන ප්‍රධාන වෙනස තමයි ස්ථිති විද්‍යුතයේ බලාගෙන යන්නේ එයා කිසියම් පෘෂ්ඨයක් මත තැන්පත් වෙලා තියෙනවා. කිසියම් පෘෂ්ඨයක් මත එයා තැන්පත් වෙලා තියෙනවා. ධාරා විද්‍යුතය ඊට වඩා වෙනස්. ධාරා විද්‍යුතයේ තුලේ එක ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ගමන් යන්නේ තියෙනවා. අපි අලුතම අධ්‍යයනය කරන මේ ස්ථිති විද්‍යුතය කොහොමද හැසිරෙන්නේ කියලා. ස්ථිති විද්‍යුතය හැසිරෙන්නේ කිසියම් පෘෂ්ඨ දෙකක් එකිනෙකට පිළිමදිද්දී කිසියම් පෘෂ්ඨ දෙකක් එකිනෙකට පිළිමදිද්දී මේ පෘෂ්ඨ දෙකේ තියෙන ප්‍රබලත්වය ඒක අපිට තියෙන ආරෝපණ අංශය වෙනස් වීමකට වාජනය වෙනවා. මේ විදිහේ ප්‍රබල පෘෂ්ඨයේ පුළුවන්කමක් තියෙනවා දුර්වල පෘෂ්ඨයේ ඉඳලා මේ අංශු එයා පිටට ඇතුළට. එතකොට මේ සැහැල්ලුම අංශු වල ඉලෙක්ට්‍රෝන කියන අංශුව ප්‍රබල පෘෂ්ඨයේ මත දුර්වල පෘෂ්ඨයේ කියලා. ඒ පැමිණීම නිසා මේ පෘෂ්ඨ දෙකේ ආරෝපණ වල වෙනසක් ඇති වෙනවා. මම අපිට සරලව කිව්වොත් මේ දණ්ඩ මත ධන ආරෝපිත අංශු 1000ක් තිබුණයි කියලා හිතන්න. ඍණ ආරෝපිත අංශු 1000ක් තිබුණයි කියලා හිතන්න. එතකොට මෙයා පරිසරයේ උදාසීනයි. මේ ඍණ වල ධන ආරෝපිත අංශු 1000ක් තිබුණයි කියලා හිතන්න. ඍණ ආරෝපිත අංශු 1000ක් තිබුණයි කියලා හිතන්න. එයා පරිසරයේ උදාසීනයි. හැබැයි පිළිමදීම නිසා මේ දණ්ඩේ සිට මේ ඍණ කඩලට අංශු 500ක් පමණ ආවයි කියලා අපි හිතමු. එතකොට දැක්කේ මේක ඍණ ආරෝපිත අංශු 1000ක් නෑ.
මෙයාගේ ආරෝපණ දැන් මෙහෙනවා 1500ක් කියලා. එතකොට මෙයාගේ මුළු ආරෝපණය දැන් කීයක් වෙලාද? ඍණ 500ක් වෙලා. එහෙනම් අපි මෙයාව ඍණ ලෙස ආරෝපණය වෙලා කියලා සැලකනවා. මේ විදිහට පෘෂ්ඨ දෙකක් පිළිමදිද්දී ඒගොල්ලන්ගේ ආරෝපණ වෙනස් වීම නිසා මතුපිට ඇතිවන විද්‍යුත් තත්ත්වය අපි කියනවා ස්ථිති විද්‍යුත් කියලා. උදේ අපි දැන් බලමු මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ කොහොමද හඳුනගන්නේ කියලා. ඉතින් අපි ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනගන්න පාවිච්චි කරනවා විද්‍යාගාරයේ මෙන්න මේ කියන උපකරණ. මේකට කියන්නේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශක. අපි ඒ ක්‍රියාවලිය බලමු. ඊට අමතරව උදේ අපි ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනගන්න නියෝන් බල්බයක් පාවිච්චි කරනවා. අපි මූලිකව ඒ සිදුවන ක්‍රියාවලිය ඉස්සලා අධ්‍යයනය කරලා උදේ නියෝන් බල්බයේ ක්‍රියාවලිය අපි ආරෝපණ තියනවා කියන හිතන වස්තුව මත එහි එක් අග්‍රයක් ස්පර්ශ කරනවා. අනිත් අග්‍රයේ අපි භූගත කරනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය තේරුම් භාෂාවෙන් කියනවා අර්ථ කරනවා. එහෙම කරපුවාම මේක යම්කිසි ආරෝපණයක් තියනවා නම් ධනෝ ඍණ ලෙස යම්කිසි ආරෝපණයක් තියනවා නම් මේ බල්බෙක දැල්විලා නිවෙනවා. හරියට ටෙස්ටරයක් වගේ. කරන්ට් එක හඳුනගන්න. ඊළඟට මෙන්න මේ කියන නියෝන් බල්බකේ අපිට ආරෝපණයක් තියනවා කියලා හඳුනාගත්තට පොඩි ගැටලුවක් තියෙනවා. මෙතන තියෙන්නේ ධන වර්ගයේ ආරෝපණයක්ද ඍණ වර්ගයේ ආරෝපණයක්ද කියලා පැහැදිලිව වෙන් කරගන්න අපහසුයි. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය. මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ ඇති විශේෂත්වය තමයි මේකේ ආරෝපණ තියෙනවා කියලා හඳුනගන්න පුළුවන් වගේම මේ ආරෝපණයේ වර්ගය හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු මේකට හොඳට අවධානය යොමු කරන්න. මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ උඩ තියෙන කොටස අපි කියනවා ලෝහ පැටිය කියලා. උදේ අපි දැන් බලමු මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ මූලික කොටස්. මේ පුතාලට මම කිව්ව ලෝහ පැටිය. මේක ආසන්නයේ තමයි අපි ආරෝපණ හඳුනා ගන්න ඕන වස්තුව ආකාරය. මේ පුතාලට ඊළඟට මම ප්‍රකාශ කරපු ලෝහ කූර. මේ තියෙන්නේ කූර. ඒකත් එක්ක ඔයාලට පේනවා හොඳට බලුවොත් රත්තරන් ආලේපනය කරලා තියෙන උඩා තහඩුවක් තියෙනවා. මේ තහඩුවට තමයි පුතේ අපි කියන්නේ ස්වර්ණ පත්‍රය කියලා. මේ ස්වර්ණ පත්‍රය තාමත් සැහැල්ලු ලෙසයි මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. නිකම්ම චලනය වෙන්න පුළුවන් ආකාරය. ඒ නිසා තමයි මේ කුඩීනේ සම්පූර්ණයෙන්ම මොනවා කරලා තියෙන්නේද? මාය